මෙස්කල් ගැන විනාඩියක්. ඇත්තට මෙස්කල් කියලා කියන්නේ මෙක්සිකෝවේ හදන නේටිව් ස්පිරිට් එකක්. මේක එන්නේ අනිවාර්යෙන් මෙක්සිකෝවෙන් විතරයි. ඒත් එක්ක මේ මෙස්කල් හදන රීජන් 9ක් තියෙනවා මෙක්සිකෝ වල. මේ අතරින් ප්‍රධානතම රීජන් එක තමයි ඔහාකා. ගොඩක්ම මෙස්කල් එන්නේ ඔහාකා වලින් 90%ම විතර. ඒ වගේම මේ මෙස්කල් හදන්නේ 100%ක් අගාවේ වලින්. මේකට අගාවේ ಜಾති 30ක් විතර මෙයාලා යූස් කරනවා වැරයිටිස් 30ක් විතර. ඒ අතරින් ප්‍රධානතම අගාවේ වැරයිටි දෙකක් තමයි මේ එස්පඩින් අගාවේ ඒ වගේම ටොබාලා කියන අගාවේ. මේ අගාවේ දෙක තමයි ගොඩක් මෙස්කල් වලට යූස් කරන්නේ. ඒත් එක්කම ගොඩක් අය මෙස්කල් හඳුන්වන්නේ ස්මෝකි version of tea කියලා කියලා. මොකද කියනවනම් මේකේ දුම් රහ වැඩි. මොකද කියනවනම් මේකට දුම් රහ එන්න හේතුව තමයි මේ මෙස්කල් හදන්නේ ගොඩක් ට්‍රැඩිෂනල් විදියට අපි කම්පෙයාර් කරලා බලුවම ටිකිලා එක්ක මෙයාලා මේක කුක් කරගන්න ස්පෙෂල් මෙතඩ් එකක් යූස් කරන මේකට රෝස්ටින් පිට්ස් කියලා කියන්නේ. ඒත් එක්ක මේක ක්‍රෂ් කරගන්න මෙයාලා මේකට යූස් කරන මෙතඩ් එක තමයි ටහෝනා. ඒත් එක්ක මේ මෙස්කල් ඇවිල්ලා ගොඩක්ම ක්ලේ පොට් ස්ටිල් වලයි ඒ වගේම කොපර් පොට් ස්ටිල් වලයි තමයි ඩබල් ඩිස්ටිල් කරගන්නේ. ඒ වගේම මෙස්කල් වල කැටගරි තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මේ කැටගරි තුන වෙන් වෙනවා මෙයාලා කුක් කරගන්න මෙතඩ් එකනුයි ඒ වගේම මේක අගාවේ ක්‍රෂ් කරගන්න මෙතඩ් එකනුයි. ඔයාලට මෙස්කල් ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යෙන් මගේ බාහිර YouTube channel එකට ගිහලා බලන්න. මම මෙස්කල් ගැන ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. මේකේ ප්‍රොඩක්ෂන් process එක වෙන්නේ කොහොමද? ඒ වගේම මේකේ history එක මේක හැමදාම මම කතා කරලා තියෙනවා. ඒත් එක්ක මෙස්කල් වල මට age category තුනක් මුලින්ම පෙන්නලා දෙන්න පුළුවන්. මුලින්ම තියෙනවා Joven. Joven කියන්නේ Blanco. Blanco කියන්නේ unaged. ඊට පස්සේ තියෙනවා Reposado. මෙස්කල් Reposado කියන්නේ අනිවාර්යෙන් මේක wood container එකක් ඇතුලේ හරි barrel එකක් ඇතුලේ හරි අනිවාර්යෙන් මාස දෙකක් minimum age වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි කැටගරි එක තියෙනවා ඇවිල්ලා අනේහෝ කියන එකේ තේරුම තමයි age. මේක අනිවාර්යෙන් අවුරුද්දක් අවම වශයෙන් මේ බැරල් එකක් ඇතුලේ age වෙන්න ඕනේ. ඒ වගේම මෙස්කල් වලින් බාර්ටෙන්ඩර්ස්ලාට කොක්ටේල් ගත්තොත් ඔයාලට ටිකිලා වලින් හදන කොක්ටේල්ම මෙස්කල් වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඔයාලට ක්ලාසික් මාගරිටා එකක් හදන්න පුළුවන්. ඒ වගේම ටොමිස් මාගරිටා එකක් හදන්න පුළුවන්. ඒ වගේම මෙස්කල් පාලෝමා කියන කොක්ටේල් එක ඔයාලට හදන්න පුළුවන්. ඒත් එක්කම අපි වර්ල්ඩ් ෆේමස් මෙස්කල් බ්‍රෑන්ඩ් ගත්තොත් ලීගල් මෙස්කල්, ඒ වගේම ඩෙල් මැගුවේ, ඒ වගේම ඩොස් සොම්බ්‍රස් මේ වගේ මෙස්කල් ಜಾති ගොඩක් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඒ වගේම මේක හොඳ නම් වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාලා ෂෙයා කරගෙන යන්න. තවත් කෙනෙක්ට බලා ගන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එක තමයි. Cheers.